සමලිංගිකත්වය කියන්නේ සොබා දහමට විරුද්ධ දෙයක්. තිරිසන් සතුන් අතරවත් මෙහෙම දේවල් වෙන්නේ නෑ. ඔයත් මේ කතාව කොහේ හරි තැනක අහලා තියෙනවා ඇති. හැබැයි විද්‍යාව ඇත්තටම මේ ගැන මොකද කියන්නේ? ඒ වගේ අපේ පැරණි වෛදික ජ්‍යොතිෂයට අනුව කෙනෙක් උපතින්ම වෙනස් ලිංගික නැඹුරුවක් සහිතව උපදින්න මේ ග්‍රහයන්ගේ බලපෑම කොහොමද හේතු වෙන්නේ යන මාතෘකාව ගැන අපි කතා කරමු. මේක ටිකක් වෙනස් මාතෘකාවක්. කෙනෙක්ට විශේෂයෙන් වෙනස් විදිහකට දැනෙන්න පුළුවන්. සමහර අයට ටිකක් අමුතු මාතෘකාවක් වෙන්න පුළුවන්. නමුත් සමාජයේ කතා කරන්න අවශ්‍ය ජ්‍යොතිෂයට අනුව කතා කරන්න අවශ්‍ය මාතෘකාවක්. අයිබෝන් හැමදෙනාම අදත් පිළිගන්නවා ආදරයෙන් රණපුර ලංකාවේ YouTube නාලිකාවට. අපි මුලින්ම කතා කරපු අර මාතෘකාවේ ඇත්ත නැත්ත හොයලා බලමු. සමහර ජ්‍යොතිෂ පොත්පත්වල තියෙනවා සතුන් අතර සමලිංගික හැසිරීම නෑ කියලා කතාවක්. නමුත් ඒක සම්පූර්ණයෙන්ම විද්‍යාත්මකව වැරදි මතයක්. සමහර සත්තු අතර මේ සමලිංගික හැසිරීම තියෙනවා. නවීන විද්‍යාත්මක පර්යේෂණ වලින් ඒක තහවුරු වෙලා තියෙනවා. මේ ඩොල්ෆින්, පෙන්ගුයින් ඒ වගේ සත්තු අතරත් මේ සමලිංගික හැසිරීම තියෙනවා කියලා. ඉතින් ඒක සබා දහමත් එක්ක තියෙන ස්වභාවික සංසිද්ධියක්. ඒක සබා දහමට විරුද්ධ දෙයක් නෙවෙයි. ඒක සබා දහමෙම කොටසක්. ඉතින් මිනිස්සුන්ගේ මේ ලිංගික නැඹුරුවට අපේ කේන්දරය කොහොමද බලපාන්නේ කියන එක, ඒකට බලපාන ග්‍රහ පිහිටීම් මොනවද කියන එක, ඒ රහස් ටික අපි දැනගනිමු. ඒ කියන්නේ මේ සමලිංගික රුචිකත්ව වෙනුවෙන් දක්වන ග්‍රහ පිහිටීම් මොනවද කියලා. සිකුරු මෙතනදී ටිකක් ප්‍රබල වෙනවා. සිකුරු කියන්නේ ආදරය, රාගය. ඒ වගේම සෙනසුරුත් ටිකක් ප්‍රබල වෙනවා. සෙනසුරු කියන්නේ සම්ප්‍රදායේ බිඳින ග්‍රහයි. සාමාන්‍ය අසාමාන්‍ය දේවල් වලට. මේ ග්‍රහයන් දෙන්න කේන්දරේ 7 වැන්නේ හරි 8 වැන්නේ හරි එකට හිටියොත් ඒ කෙනාගේ ලිංගික රුචිකත්වය සාමාන්‍ය රාමුවෙන් එහාට යන්න ලොකු ඉඩක් තියෙනවා. ඔබ බලන්න, ඔබට සාමාන්‍යයෙන් අතට අවුණු කේන්ද්‍රයක ඒ වගේ ග්‍රහ පිහිටීමක් තියෙනවා නම් එයාගේ හැසිරීම වල යම් ආකාරයේ වෙනස් වීමක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි බුධ සෙනසුරු සම්බන්ධය. මේකත් වෛදික ජ්‍යොතිෂයට අනුව මේක ස්ත්‍රී පුරුෂ ભેදයකින් නැති ග්‍රහය දෙන්නෙක් තමයි මේ බුධයි සෙනසුරුයි කියන ග්‍රහයෝ දෙන්න. මේ දෙන්නගේ බලපෑම ලග්නයට හරි 7 වැන්නට හරි එහෙම නැත්නම් සිකුරුට තදින් මේ බුධගේ සෙනසුරුගේ බලපෑම වැටුනොත් තදින් මේ සම්ප්‍රදායට එහා ගියපු ලිංගික නැඹුරුවක්, වෙනස් විදියේ ලිංගික නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රාහු. රාහු කියන්නේත් සමාජ සම්මතයන්, නීති රාමු, සංස්කෘතික දේවල් කුඩුපට්ටම් කරලා දාන ග්‍රහයෙක්. මේ රාහු සිකුරුත් එක්ක එකතු වුණොත් එතනත් තියෙන ග්‍රහයන්ගේ ඒ සම්බන්ධය මත, ග්‍රහ පිහිටීම වෙනස් වීම මත පුද්ගලයා සමාජ සම්මතයෙන් බැහැර වෙන්නු වෙනස්ම විදිහින් ආශාවන් වෙනුවෙන් ක්‍රියා කරන විදියක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි සඳු. හැම දෙයකටම මුල් වෙන්නේ මනසනේ. සඳු ඒ වගේම බුද්ධිරධිපති බුධ, ඒ වගේම රාහු, ඒ වගේම කේතු, සෙනසුරු, මෙන්න මේ ග්‍රහයන්ගෙන් සඳු බුධ කියන දෙන්න පීඩාවට පත් වුනොත් එතනත් අර සිතුවිලි සම්මතයෙන් පිටපනින්න හේතුවක් බවට පත් වෙනවා.
ඉතින් මේ වගේම තමයි මේ ග්‍රහයන්ගේ මේ කේන්ද්‍රයේ මෙන්න මේ විදිහේ ග්‍රහ පිහිටීම් මොන විදියට තිබුණත් කේන්ද්‍රයේ කේන්ද්‍ර සටහන විතරක් බලලා තීරණය ගන්න එපා. ඒ පුද්ගලයා දිහා. අනිවාර්යයෙන්ම නවාංශකෙත් බලන්න ඕනේ. තහවුරුවක් කරගන්න ඕනේ. නවාංශකෙත් මේ ආකාරයෙන්ම හත්වැන්න අධිපතිගේ ස්වභාවය, හත්වැන්න අධිපති සිටින ආකාරය, මේ සියලු දේ නිශ්චිත ආකාරයකින් බලලා තීරණය කරන්න ඕනේ. මේ தত্ত্বය මේ පුද්ගලයාගේ උපතින් වෙන ස්ථිර දෙයක්ද, එහෙම නැත්නම් සාමාන්‍ය කාලවකවානුවක විතරක් පිහිටන දෙයක්ද කියලා. මොකද මේ හත්වැන්නාධිපතිගේ පිහිටීම මත මේක උපතින් එන දෙයක්, ස්ථිර දෙයක් වෙන්නත් පුළුවන් යම් පුද්ගලයෙක්ගේ. එහෙම නැත්නම් යම් සුළු කාලයකට පමණක් ඒ පුද්ගලයාගේ තියෙන නැඹුරුවක්, ලිංගික නැඹුරුවක් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් බොහොම කෙටි වීඩියෝ එකක්. නමුත් කියන්න ඕනේ දෙයක් නිසා ජ්‍යොතිෂය අපිට අහුවෙන, නිතරම මේක සමහර අය අහන, සමහර කෙනෙක් ගොඩක් අය අහන දෙයක්. ඒ වගේම නිතරම දකින්න ලැබෙන දෙයක් කේන්ද්‍රවල. සමහර අයට අහන්න බැරිව තියෙන ප්‍රශ්නයක්. නමුත් ඒකත් කේන්ද්‍රයෙන් ඔප්පු කරන විදිය තමයි මම මේ කිව්වේ. අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි කෙනෙකුගේ ලිංගික නැඹුරුව කියන්නේ එයා කැමැත්තෙන් හදාගත් එකක් නෙවෙයි. ඒක සොබාදහමෙන් වගේම කර්මානුරූපීව උපතින්ම අරන් එන දෙයක්. ඒක ජ්‍යොතිෂයෙන් වුණත් ඒක අපිට ඔප්පු වෙනවා මෙයා මේ කර්මානුරූපීව උපතින්ම අරන් එන දෙයක් කියලා. ඉතින් අපි හැමෝටම එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙමු. මොන විදිහේ ගතිසිරිත් තිබුණත් එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙමු. අද වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් දැනගන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ජ්‍යොතිෂයත් එක්ක බැඳුණු තවත් ඔයාලට අවශ්‍ය මොනවා හරි මාතෘකා තියෙනවා නම් මේ වගේ ඒ දේවල් ගැනත් පහලින් සඳහන් කරන්න. අපි ඉදිරියේදී ඒ ගැනත් වීඩියෝ කරමු.